විශේෂකාරී කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්න සූදානම් වෙන්නේ සිහිනෙන්වත් නොසිතූ දෙයක් සම්බන්ධව. ඉදිරියට වාසු චේතියටවත් නොකිය පෞද්ගලිකවම ඉසිව මුණ ගැහිලා කරන්න යන දෙයක් ගැන අපිට අද වීඩියෝ එක තුලින් කතා කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් ඉල්ලීමක් සිද්ධ කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් විතරක් නෙවෙයි අනිවාර්යෙන් උනන්දුවකුත් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවා නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලයි මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන දේ ගැන අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. තව දෙයක් අපිට මෙතනදී කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්න ඉඩකඩක් ලැබෙනවා කියන කතාව තමයි කියන්න ඕනේ. වාසු දැන් මුලින් කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව කේන්ති අරගෙන ඒ වගේම චේතියත් එක්ක රණ්ඩු වෙලා Tamante කිසි දෙයක් ලබා ගැනීමට පුළුවන් කමක් නැහැ කියන එක ගැන තමයි මෙතනදී හොඳින්ම කතා කරන්න බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් විතරක් නෙවෙයි අනිවාර්යෙන් උනන්දුවකුත් තියෙනවා කියලා විශ්වාස කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින් ඔයාට විතරක් නෙවෙයි මටත් මේ මොහොතේදී කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයා තව දෙයක් මේ වෙලාවේ දැනගෙනම ඉන්න ඕනි කියන කතාව තමයි මට ඔයාට කියන්න තියෙන්නේ. වාසු චේතියටවත් කියන ඒකට හේතුවකුත් මේ වෙලාවේ අපිට හොඳින්ම පෙන්වලා දෙන්න පුළුවන් කමක් තියෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම ඔයාට මතක් කරන්නට සිහිපත් කරන්නට අවස්ථාවක් උදා කරගන්න. කොහොමනත් තව දෙයක් අපිට මෙතනදී මතක් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි ඉදිරියට ඉක්මනින්ම මුණ ගැහෙන්න. ඒ වෙන කාවවත් නෙවෙයි මුණ ගැහෙන්න යන්නේ කියන කතාව ගැන අපිට අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට ඉඩ කඩක් ලැබිලා තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ කාරණාවක් අපිට පෙන්눔 කරනවා කියන කතාව ගැන අද අපි මේ මොහොතේදී සිහිපත් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගන්නවා. වාසු ඉෂීව මුණ ගැහෙන්න ගිහිල්ලා ඉෂීට කියනවා මේ ඉන්නේ තමන්ගේ මහත්තයා. ඒ විතරක් නෙවෙයි තව දෙයක් මෙතනදී අපිට කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපිට කතා කරන්න පුළුවන්. ඉතින් තමන්ගේ මහත්තයකින් ඈත් වෙන්න කියන අන්න ඒක තමයි මේ වෙලාවේදී කියන්නේ. ඉතින් මේ ෆොටෝ තියෙනවානේ මේ ෆොටෝ පෙන්නලා ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේදී කරන්න පුළුවන් හැමදේම වාසු තමන්ගේ මහත්තයටවත් නොකිය තමයි ශිව මුණ ගැහෙන්නේ. ඉතින් තමන්ගේ මහත්තයගේ ජීවිතෙන් යන්න ඔයාට පුළුවන්ද කියන එක සහ දරුවෙකුත් ඉන්නවා. ඉතින් ඒ දරුවගේ බලාපොරොත්තුව තියෙන්නේ අනිවාර්යෙන්ම තමන්ගේ තාත්තා අම්මත් එක්ක සතුටින් ජීවත් වෙන එකනේ. ඉතින් මේ දේවල් නැති කරන්න ඔයාට කිසිම අයිතියක් නැහැ කියන එකයි වාසු මෙතනදී පෙන්වන්න කටයුතු කරන්න කියලා අපි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොමනත් මේ හැමදේම කියනවත් එක්කම අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉෂීට මෙතනදී ලොකු වේදනාවක් විතරයි ලොකුවටම අයිති වෙන්නේ කියන කතාව.